Hi, කොහමද? ෆස්ට් ටයිම් මෙහෙම වීඩියෝ එකකින් කතා කරන්නේ. ඉතින් අද මේ කතා කරන්නම කියලා මෙහෙම හිතුවේ ෆස්ට් ටයිම්. මොකද මේ දවස්වල ගොඩක් අය අහනවා මත් එක්ක කතා කරන මගේ කස්ටමර්ස්ලා ඉන්න අය ඒගොල්ලෝ මගෙන් අහනවා මගේ සර්විසස් ගත්ත කට්ටිය ඒගොල්ලෝ මගෙන් අහනවා මේ දවස්වල ඩුබායි වීසා වල ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඒ කියන්නේ විසිට් වීසා වල ෆ්‍රීලාන්ස් වීසා වල ඒ වගේ වල ප්‍රශ්නයක් තියෙනවද කියලා ස්පොන්සර් වීසා වල ප්‍රශ්නයක් තියෙනවද කියලා. උත්තරේ සරලව කිව්වොත් ඔව් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් කියලා කියන්නේ වෙනදා තියුණට වඩා මේ සිස්ටම් එකේ පොඩි වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒකට හේතුව හරියටම මෙන්න මේකයි කියන මට තේරෙන්නේ නැහැ. මොකද ඩුබායි වල දැන් විසිට් වීසා එක ගත්තොත් මේ වෙලාවේ ඩුබායි විසිට් වීසා ඇප්ලයි කරන අවුරුදු 40ට වඩා අඩු කෙනෙක් වුණොත් වීසා එක රිජෙක්ට් වෙන්න තියෙන පොසිබිලිටි එක සෑහෙන්න වැඩි. ඒ කියන්නේ 95% විතරම වීසා එකක් රිජෙක්ට් වෙන්න තියෙන පොසිබිලිටි එකක් තියෙනවා. රයිට්. එතකොට ඒ කියන්නේ මේකෙදි කන්ඩිෂන්ස් මෙන්න මේක ප්‍රැක්ටිකල් කන්ඩිෂන් එකක් තමයි තියෙන්නේ. ප්‍රැක්ටිකල් ඉෂුව එකක් තියෙන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකන් නැෂනැලිටි එකට ඩුබායි වීසා රිජෙක්ට් කරනවා කියලා දෙයක් නෙමෙයි. හැබැයි ශ්‍රී ලංකන් නැෂනැලිටි එකේ අවුරුදු 40ට වඩා අඩු ට්‍රැවල් හිස්ටරි එකක් නැති මෙහෙ එන්න ඒ කියන්නේ රික්වයර්ඩ් ඩොකියුමන්ට් එකක් මුකුත් නැති. ඒ කියන්නේ ඉවෙන්ට් එකකට හරි ඉවෙන්ට් එකකට පාටිසිපේට් කරන්න හරි එහෙම නැත්නම් මොනවා හරි ඒ කියන්නේ එයාගේ අම්මා තාත්තා බලන්න හරි ඊළඟට ඒ වගේ කියන්නේ මොනවා හරි ප්‍රූෆ් ඩොකියුමන්ට් එකක් මොනවා හරි ප්‍රූෆ් ඩීටේල් එකක් නැති කෙනෙක්ට ඩුබායි වීසා කියලා කියන එක රිජෙක්ට් වෙනවා. මේක ඊළඟට තමයි මම මේක එක්ස්ප්ලেইন කරන්න ඕන. මේක ඩුබායි වීසා නෙමෙයි. රයිට් මේක UAE වීසා. UAE වීසා එක ඩුබායි ගවර්න්මන්ට් එකෙන් ඉෂුව කරන එක. ඒ කියන්නේ ඉෂුඩ් ප්ලේස් එක ඩුබායි කියලා වැටෙන වීසා එක තමයි ඒ විදිහට රිජෙක්ට් වෙන්න පොසිබිලිටි එකක් තියෙන්නේ. එහෙම රිජෙක්ට් වුණොත් ඒකේ ඒ වීසා කොස්ට් එක අපව රිෆන්ඩ් වෙන්නේ නැහැ. ඒකට තියෙන ඔප්ෂන් එක තමයි මේ වෙලාවේ සාජා වීසා එකක් ඇප්ලයි කරන එක. ඒ වගේ අර මම කියපු જાතියේ රික්වයර්ඩ් ડોකියුමන්ට්ස් නැත්තම් එයාට ඒ රික්වයර්මන්ට්ස් ටික ෆුල්ෆිල් කරන්න බැරි නම් එයාට තියෙන සාජා වීසා එකක් ඇප්ලයි කරන එක. සාජා වීසා වලින් ප්‍රශ්නයක් නැහැ. ඒක ඩිපොසිට් එකක් තියලා ඇප්ලයි කරන්නත් පුළුවන්. ඩිපොසිට් එකක් නොතිය ඇප්ලයි කරන්නත් පුළුවන්. ඒකෙන් එන්න පුළුවන් 1 month 2 month විසිට් වීසා දෙකෙම එන්න පුළුවන්. දැනට සාමාන්‍යයෙන් අපිත් එක්ක කතා කරන කස්ටමර්ස්ලාගෙන් 95% විතරම එන්නේ සාජා වීසා එකේ. මොකද ඒක අපිට ගැරන්ට් කරලා ඒක සිකියර්ඩ් අපිට වීසා එක දෙන්න පුළුවන් කියලා ගැරන්ට් කරන්න පුළුවන් නිසා. ඊගාව එක තමයි මේ දවස්වල ෆ්‍රීලාන්ස් වීසා වල ප්‍රශ්නයක් ගැන කතා වෙනවා. විශේෂයෙන්ම ලේඩීස් කෝටා වල. ලේඩීස් කෝටා වල ප්‍රශ්නයක් තියෙනවා. ඒ ලේඩීස් කෝටා වල ප්‍රශ්නයක් තියෙන හේතුව ඇවිල්ලා මෙහි ෆ්‍රීලාන්ස් වැඩ කරන ඒ කියන්නේ අපි එම්ප්ලොයිමන්ට් වීසා එකක් 2 years කම්පැනි එකකින් අරගෙන ඒ කම්පැනි එකකින් NOC එකක් අරගෙන no objection certificate එකක් අරගෙන outside workersලා විදිහට ඉන්න කට්ටිය මේල්ස්ලට වඩා ෆ්‍රීලාන්ස්ලා ප්‍රමාණය වැඩි. මොකද ඒගොල්ලෝ තමයි බේබි සිටින්, හවුස්මේඩ් ජොබ්ස් ඊළඟට පාර්ට් ටයිම් ජොබ්ස් එහෙම ගොඩක් කරන්නේ මේ ලේඩීස්ලා. එතකොට ඒක නිසා ඒ අයට අනිවාර්යයෙන් මෙහි ඉන්න වීසා එකක් තියෙන්න ඕන. 2 years වීසා එකක් ජොබ් එකක් කරන්න 2 years එම්ප්ලොයිමන්ට් වීසා එකක් තියෙන්න ඕන. එතකොට ඒ වීසා එක විසිට් වීසා එකේ ඉන්න කෙනෙක්ට ජොබ් එකක් කරන්න බෑ. විසිට් වීසා එකේ ඇවිල්ලා පුළුවන් ජොබ් එකක් හොයාගන්න විතරයි. එතකොට අන්න ඒක නිසා මට හිතෙන දේ ඒ ලේඩීස් කෝටා ප්‍රමාණය මෙහි ගවර්න්මන්ට් එකෙන් ලේඩීස්ලට මෙච්චරක් කෝටාස් ඉෂුව කරනවා මේල්ස්ලට මෙච්චරක් කෝටාස් ඉෂුව කරනවා කියලා කියන කෝටා එකේ ලේඩීස් කෝටා ප්‍රමාණය එක්සීඩ් වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා තමයි මේගොල්ලෝ ඒ රික්වයර්මන්ට් එක තියනවා නම් මොනවා හරි දෙයක් මත කම්පැනි එකකට ලේඩි කෙනෙක්ව හයර් කරන්න ඕන කියන කන්ඩිෂන් එක එයාලට පෙන්වන්න පුළුවන් නම් ලේඩීස් කෝටා එකක් ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් තමයි වීසා රිජෙක්ට් වෙන්නේ. වීසා එක ඉෂුව වෙන පරක් වෙනවා. වීසා එක ආවේ නැහැ. සල්ලි දීලා තෝයි ස්ටේ ගියා වගේ දේවල් වෙන්නේ. මේක ඇත්තරම ගත්තොත් හොඳ සප්ලයර්ස්ලාගෙන් මේ වැඩේ වෙන්නේ නැහැ. මොකද ඒ සප්ලයර්ස්ලා දැන් අපිට කතා කරොත් එimhe කවුරු හරි කෙනෙක් අපි සප්ලයර්ගෙන් චෙක් කරලා බලනවා එයාගේ ලේඩීස් කෝටා අවైలබල් වෙලා තියෙනවද කියලා. නැත්නම් එයාට ලේඩීස් කෝටා එකක් අවైలබල් වෙන්නේ කොච්චර දවසකින්ද කියලා. ඒ වගේ සර්විස් එකක් හරියට දෙන අයගෙන් මෙහෙම වෙන්නේ නැහැ. අර සමහර වෙලාවල් වලට සමහර කෙනෙක් එහෙම නොවන සප්ලයර් කෙනෙක් හරියට සර්විස් එක ප්‍රොවයිඩ් කරන්නේ නැති සප්ලයර් කෙනෙක්ගෙන් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් පොසිබිලිටි එකකුත් මේ දවස්වල තියෙනවා. ඒ වගේමයි කලින් වගේ නෙමෙයි කම්පැනිස් වල සමහර අය ඉන්නවා ID එක ඉෂුව වෙලා. ආගේ
එමිරේට්ස් ID එකත් ඉෂුව වෙලා නැත්නම් ID එකට ෆින්ගර්ප්‍රින්ට් එකක් තියලා ID එක ඉෂුව වෙලා නැහැ. ඒ වගේ වෙලාවක කම්පැනි එක කැන්සල් වෙලා කම්පැනි එක බෑන් වෙලා වීසා එකත් එක්කම කැන්සල් වෙන ඒවා. ඒක ගොඩක්ලා ෆ්‍රීලාන්ස් වීසා වලට තමයි එකක් බලපාන්නේ. මොකද ෆ්‍රීලාන්ස් වීසා කියලා කියන්නේ අයව හයර් කරනවා කියලා ඒ එම්ප්ලොයිමන්ට් වීසා එක ඉෂුව කරන කම්පැනි එකට වැඩ කරන්න නෙමෙයි ඒගොල්ලෝම ගන්නෙ. ඒගොල්ලෝ ඒ වීසා එක ෆ්‍රීලාන්ස් කරගන්නේ NOC එකක් දෙනවා. එයාට ඕන තැනකකින් වැඩ කරන්න පුළුවන් කියලා. එතකොට ඒ වීසා එක දෙන සප්ලයර් ඉන්න ඒ සප්ලයර්ගේ එයාගෙන් ඉල්ලනවා ගවර්න්මන්ට් එකෙන් මෙයාව හයර් කරන්න මෙන්න මේ ඔයාගේ රික්වයර්මන්ට්ස් මෙන්න මේ ටික ෆුල්ෆිල් වෙන්න ඕන කියලා. අන්න ඒ සප්ලයර්ට ඒ ගවර්න්මන්ට් එකෙන් කියන මිනිස්ට්‍රි ඔෆ් ලේබර් එකෙන් කියන කන්ඩිෂන්ස් ටික ප්‍රූව් කරන්න බැරි වුණොත් ඒ කම්පැනි එක බෑන් වෙනවා. ඔයා මෙඩිකල් ගිහින් තුනත් එමිරේට්ස් ID එකට ෆින්ගර්ප්‍රින්ට් එක තියලා තියුණත් බයෝමෙට්‍රික්ස් ටික කරලා තියුණත් ඔයාගේ වීසා එක ඉෂුව වෙන්නේ නැහැ. එතනින් ස්ටොප් වෙනවා. හැබැයි මම දන්න හැටියට එයාගේ ඕවර් ස්ටේ එකක් ඒ වෙලාවේදී ඇඩ් වෙන්නේ නැහැ. මොකද ස්ටේටස් චේන්ජ් වෙලා තියුණොත් ඒ කැන්සලේෂන් එක ආපහු ලේබර් කැන්සලේෂන් එකක් දාලා ආපහු එයාට වීසා එක ඇප්ලයි කරන්න පුළුවන්. දන්න හැටියට කියන්නේ මගෙත් එහෙම එකක් වුණා. එහෙම එකක් කරන්න ගිහිල්ලා ඒක කිසිම ෆයින් එකක් ආවේ නැහැ. එයාට අපි ආපහු ඒ වීසා එක කරලා දුන්නා. කැන්සලේෂන් ලේබර් කැන්සලේෂන් එක දාලා ආපහු වීසා එක අරගෙන normally ආය process එක full process එක medical එක fingerprint එක ගිල්ලා ID typing දාලා ඔක්කොම process එක complete කරලා එයාගේ අපි visa එක අරන් දුන්නා. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. මේ ඔක්කොම practical issues තියෙන්නේ මෙන්න මේ government එකෙන් මෙන්න මේ අහවල් දවසේ දාපු මෙන්න මේ rule එක නිසා මෙන්න මේ දේවල් වෙනවා කියලා තාම මට නම් එහෙම කාගෙන්වත් අහන්න හම්බුනේත් නැහැ. නොදන්න සමහරලාට දෙයක් තියෙන්න පුළුවන්. මම දන්න ටික ගැන මේ කිව්වේ. ඉතින් ඔයාලට මොන හරි වැඩි විස්තර දැනගන්න අවශ්‍යයි නම් අපිට කතා කරන්න. අපි ඔයාලට කතා කරලා ඔයාලට වෙන්න ඕන මොකද්ද? ඒකට අවශ්‍ය කරන පාත් එක ඔයාලට ක්‍රියේට් කරලා දෙන්න අපිට පුළුවන්. Thank you.